විජේදාස රාජපක්ෂ මහත්තයෝ තාත්තා කෙනෙක් විදියට තමන්ගේ දරුවෙක් එක දවසක් හරි හිර කූඩුවක ළඟ හිර ගෙදරක ළඟිනවට කැමති නෑනේ. දුකයි නේද? මේවා හිතන්න තිබුණේ මීට කලින්. විජේදාස රාජපක්ෂ කියන්නේ අපේ රට ගැන, අපේ රටේ දරුවන්ගේ අනාගතය ගැන, අපේ අනාගතය ගැන, අපේ දරුවන්ගේ අනාගතය ගැන තීන්දුව తీරන ගතු තැන්වල කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තුවේ හිටපු മന്ത്രി කෙනෙක්. හැබැයි රට හදන්න ආපු, අපේ දරුවන්ට අනාගතයක් හදන්න ආපු ඔයාට ඔයාගේ දරුවට හරි අනාගතයක් හදා දෙන්න බැරි වුණා. හිටපු අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහත්තයා. ඔයත් ගිහිල්ලානේ ඩුබායි වලට පුතත් එක්ක නේද? අධිකරණ ඇමති විදියට කැබිනට් ඇමති කෙනෙක් විදියට කරක් කඩාගේ වයිෆ් එක කතා කරන්න බැරි හන්දා පුතා චරිත් එක්ක යවලා ඩීල් එක කතා කරලා. තාත්තා කෙනෙක් විදියට දරුවෙකුට උගන්වන්න ඕනේ හොඳ නරක මිසක් මේ වගේ ගේම් ගහන ඒවා රටයි රටේ මිනිස්සුයි වලපලට යන්න දීලා තමන් විතරක් වැජඹෙන්න ඕනේ කියන ආකල්පේ දරුවගේ ඔලුවට දීලා ගේම් ගහන පුරුදු කරන එක නෙමෙයි තාත්තා කෙනෙක් විදියට කරන්න ඕනේ. තාත්තා මොන බලු කුප්ප වැඩේ කරන්නේ. ළමයි යහමකට ගන්න තමයි දෙමව්පියෝ වැඩ කරන්නේ. හැබැයි උගා ජනාධිපති නීතිඥයෙක් වෙච්ච ඇමතිකම් දරාපු මහ ජනතාව රවට්ටලා ඡන්දයගෙන පාර්ලිමේන්තුවේ ගිහපු ඔයා රට හදන්න රටේ දරුවන්ට අනාගතයක් හදන්න යනවා කියලා ගිහිල්ලා පාර්ලිමේන්තුවට තමන්ගේ පුතාටත් පුරුදු කරලා තියෙන්නේ හොර ජඩ වැඩ. පුතා හිරගෙදර ලගින එක සාධාරණයි. හරිනම් ඔයා එළියේදී පුතා බරපතල වැඩසයිද හිර දඬුවම් විඳින්න ඕනේ. තාත්තට තේරෙන්න මම නිසා නේ අද මගේ පුතා හිරගෙවල් ඇතුලේ දුක් විඳින්න කියන එක තේරෙන්න ඕනේ. මම පුතාට හොඳට ඉගැන්නුවට සැප සම්පත් දුන්නට මම පුතා යහපත් පුරවැසියෙක් විදියට සමාජගත කරේ නෑ. මම පුතාට හොඳ නරක කියලා දුන්නේ නෑ. මම පුතාට කියලා දුන්නේ හොර වැඩ කරන්නේ, ගේම් ගහන්නේ, සල්ලි හම්බ කරන්නේ, අයථා විදියට කොහොමද කියලා තමයි පුතාට කියලා දුන්නේ කියලා තමන් කරපු වැරදි තමන්ට තේරෙන්න ඕන. තාත්තා කෙනෙක් විදියට. දරුවෝ හොඳට උගන්වලා නීතිඥයෙක් කරලා දරුවට පුරුදු කරලා තියෙන්නේ, කියලා දීලා තියෙන්නේ කොහොමද සල්ලි හොයන්නේ අයථා විදියට කියලා. දේශපාලන බලය පාවිච්චි කරලා, ප්‍රසිද්ධිය පාවිච්චි කරලා ලක්ෂ ගණන් වලින් නෙමෙයි කෝටි ගණන් වලින්, මිලියන ගණන් වලින් ඩීල් දාන්නේ. ඒවට අවශ්‍ය වටපිටාව සහ රැකවරණ දේශපාලනය හරහා හදා ගන්නවා. තාත්තගේ වෘත්තිය, තමන්ගේ වෘත්තිය පාවිච්චි කරලා වැරදි වැඩ කරනවා. ජීවිතේ කවමදාවත් MPP ආණ්ඩුවක් ආවේ නැත්නම් ඔයාලා ඔය විදියටම ඩීල් දා ගන්නවා, ඔය විදියටම සල්ලි හම්බ කරනවා, ඔය විදියටම ප්‍රසිද්ධිය තියා ගන්නවා. දැන් බලන්න ඔච්චර ප්‍රසිද්ධ මිනිස්සෙක් කියලා, ජනාධිපති නීතිඥයෙක් වෙලා, රටේ වැදගත් තීන්දුව తీරන ගන්න තැන පාර්ලිමේන්තුවේ කැබිනට් හිටපු മന്ത്രി කෙනෙක් වෙලා, ඇමති කෙනෙක් වෙලා අන්තිමට තමන්ගේ දරුවා හිරගෙදර යනවා බලන් ඉන්න උනානේ නේද? දෙමව්පියෝ වැරදි වැඩ කරනවා වෙන්න පුළුවන්. හැබැයි දරුවෝ හරි මාර්ගෙ ගන්න ඕනේ. එහෙම කරේ නැති එකේ ප්‍රතිඵල තමයි ඔබතුමාගේ ඇස් වලට කඳුළු එද්දී දරුවා පන්දනාගාර බස් එකේ හිරගෙදරනවා බලන්න සිද්ධ වුණේ. කතා කරනවා නම් කතා කරන්න 1000ක් දේවල් තියෙනවා. හැබැයි මේකට වෙලාව නෙමෙයි. දවසට ලක්ෂ ගණන් වියදම් කරන්න ඉන්කම් තියෙද්දි, ඉන්කම් ලැබෙද්දි, සල්ලි තියෙද්දි වැරදි මාර්ගවල ගියාම වෙන්නේ ඔය දේ තමයි. තාත්තා කෙනෙක් විදියට දරුවෙක් කියලා දකින්න අපිටත් දුකයි. හැබැයි තාත්තා කෙනෙක් විදියට දරුවා යහමකට ගන්න නැතුව ඌ වැරදි පාරම පෙන්නපු හන්දා ඔය විදියට දුක් විඳින්න ඕනේ. පුතා වැරදිකාරයෙක්ද නිවැරදිකාරයෙක්ද කියන එක අධිකරණය තීරණය කරයි. හැබැයි හඬපට ඇහුවාම මේවයි තියෙන සාක්ෂි දැක්කහම තව එළියට එන තියෙන හඬපටවල් වල තියෙන තොරතුරු එක්ක බලනකොට පුතාට වඩා දරුවමක් හරිනම් තාත්තා විඳින්න ඕනේ. ඇයි? තාත්තෙක් විදියට පුතා යහමකට ගන්නවා වෙනකොට පුතාට පුරුදු කරලා තියෙන්නේත් කොහොමද? උගත් වැදගත් දේශපාලන බලය පාවිච්චි කරලා මුදල් ගන්න කියලා. ඒවයි ඵල විපාක තමයි විජේදාස රාජපක්ෂ මහත්තයා තාත්තා කෙනෙක් විදියට අද ඔයා විඳින්නේ. මොකද ඔයාලගේ දරුවෝගේ විතරක් නෙමෙයි අපේ දරුවන්ගේ අනාගතෙත් අඳුරු කරලා තියෙන්නේ.